රැසේ සඳපාන්නන මේ අන්ධකාරේ මට පුරුදුනේ ළඟම කාලේ අමතක වෙන්නේ නෑ ඔබ ළඟ නැතිදා අඳුරේ ඉන්න බෑ රැසේ Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලම්මගේ මේ vlog එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මාව subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් මාව subscribe කරලා මගේ channel එකට එකතු වෙන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් මම මේ vlog දෙකක් තමයි කොටස් දෙකකට කඩලා තියෙන්නේ. ඔයාලා මගේ කලින් vlog එක බලලා නැත්නම් ඒක බලන්න. ඉතින් ඒකේ part 2 vlog එක තමයි මේ තියෙන්නේ. මොකද vlog දෙකකට දාන හේතුව තමයි ගොඩක් ටික වැඩි වෙනවනේ බෝරින් වෙන හින්දා තමයි මම මේ vlog දෙකකට දාලා තියෙන්නේ. ඉතින් අපි මේ day out එකක් තමයි ඇවිල්ලා ඉන්නේ. day out එකක් කියවට මේක night day out එකක්. ඇත්තටම උදේ කාලේ වැඩ ගොඩක්ම යෙදෙන නිසා අපි මේ රැට තමයි මේ day out එක ඇවිල්ලා ඉන්නේ. මේ හොටෙල් එකේ නම තමයි හිකා ට්‍රාන්ස් බයි සිනමන් කියලා කියන්නේ. ඇත්තටම මේ හොටෙල් එක නම් මාරම ෂෝයි හොටෙල් එකක්. මාරම කම්ෆර්ටබල්. ඔයාලත් යන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් හික්කඩුව පැත්තේ හොටෙල් එකකට මේ හොටෙල් එකකට ගිහලා බලන්න. ඇත්තටම ඔයාලට ගොඩාරියක් ආස හිතෙයි මේ හොටෙල් එකට ගියාම. ලාර සිත නයනා හදේ සිඹිනා කෝල නීල වදනා ඉතින් ඇත්තටම එළියට ආවට පස්සේ තමයි මේ ඔන්චිලාව දැක්කේ. ඉතින් අනේ මාරම ෂෝයි මම ගොඩක් කාලෙකින් තමයි මේ වගේ ඔන්චිලාව පදින. මොකද දැන් ගොඩක් ගෙවල් වල නැහැනේ. ඉස්සර නම් ගොඩාරියක් ගෙවල් වල මේවා හදනවා. ඉතින් දැන් ගොඩක් පුංචි ළමයි නැති නිසා මේ වගේ දේවල් කරනවා ගොඩාරියක් අඩුයි. අර තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මම හිතනවා ඔයාලත් මේ වගේ දේවල් ඔන්චිලාව පදින එක වගේ දේවල් ගොඩක් අඩුවෙන් තමයි වෙන්නේ. ඉස්සර නම් අවුරුදු වලට අනිවාර්යයෙන්ම ගෙදර ඔන්චිලාවක් බැඳනවානේ පොඩි ළමයි ඉන්නකොට. අපි පොඩි කාලේත් අනිවාර්යයෙන්ම මේ වගේ ඔන්චිලාවක් බඳිනවා. ඉතින් ලොකු වෙනවත් එක්ක මේ දේවල් ගොඩක්ම ඈත් වෙනවා අපෙන්. ඉතින් අතරම මේ හික්කඩුව හොටෙල් එකට ඉස්සරහා තමයි මේ බීච් එක තියෙන්නේ. ඇත්තටම ඒක ෂෝක් ඒ කියන්නේ මාරම ෂෝක් එතන හැම බීච් එකක් තියෙනවා. බීච් එකත් එක්කම තමයි මේ හොටෙල් එක කියන්නේ. අපි අප්‍රේල් මාසෙදී මේ බීච් එකට ගියා. ඒත් හොටෙල් එකට යන්න බැරි වුණා. ඉතින් ඇත්තටම අපි එදා හිතුවා මේ හොටෙල් එකටත් ගියා නම් හොඳයි කියලා. ඉතින් මේ බීච් එක ඉස්සරහම තමයි හොටෙල් එක තියෙන්නේ. මේකට ඉතින් දවල් කාලේ ගියා නම් තමයි ගොඩක්ම හොඳ. ඉතින් අපිට තියෙන වැඩත් එක්ක දවල්ට යන්න බැරි වුණා. රැට තමයි යන්න පුළුවන් වුණේ. ඇත්තටම ඉතින් රැට ගියත් ප්‍රශ්නයක් නැහැ. හරිම කූල් ෆීලින් එකක් දැනෙනවා. ඇත්තටම මාරම ෂෝක් මාරම විදිහට එන්ජොයි කරා මේ දවස් තුන. දඟකාර
මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී. ඉතින් ඔයාලා මගේ බ්ලොග් එක බලලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අතරම මේකෙදි මම ගොඩාරියක් වොයිස් කරන්නේ නැහැ. කලින් බ්ලොග් එකේ වොයිස් කරලා තියෙන නිසා මේකෙදි මම හොටෙල් එක ආවට තියෙන සුන්දරත්වය තමයි මේ බ්ලොග් එකෙන් ගෙනාවේ. ඇත්තටම මේ වගේ බ්ලොග් ගේන එක මාරම හොඳයි කියන්නේ. මේකේ ස්ටෝරි එකක් විදිහට අපේට හැමදාම මතකයක් විදිහට තියාගන්න පුළුවන් මේ වගේ මතක එකතු කරාම. ඉතින් ඇත්තටම හරි ආසයි මේ වගේ මතක එකතු කරලා ඒක බ්ලොග් එකක් විදිහට ඔයාලටත් ඒක පෙන්නන්න. මන්දාරම් යාමේ නුඹ යතයි නිවිදිරනා මට රසින් කීදේ හැඟුමන් විවේ රැයේ නුඹ මා ආදරෙන් ළඟ පානසින. දැන් ඉතින් ඇත්තටම ගොඩාරියක් රෑ වෙලා තියෙන්නේ. මං හිතන්නේ දැන් රෑ 12 පහුවෙලා විතර ඇති. දැන් ගොඩාරියක් ගෙස්ලාත් මෙතන නැහැ. එයාලා ගොඩක් රූම් වලට චේන්ජ් වෙලා තමයි ඉන්නේ. ඉතින් අපිත් මෙතන ගොඩක් වෙලා ඇතුළින් නැතුව එළියට වෙලා ඉඳලා ගොඩාරියක් වෙලා කතා බහ කරලා ඉතින් තියා. දීදුන්නේ හිනකෙන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී. සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි තිසිනාවන් ආස්කුස මෙවුරටාවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ. ලීලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ තුබිලී සරණා සෙවනැල්ල වෙන්න දීදුන්නේ හිනකෙන්දු නිල වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේනා මවනාසතුවම් මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්මල් දැසේ මියදී. සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවේ මගේ ලයේ දෙවටී දුක් තෙවුල් නිවාවේ තාරකාරි තිසිනාවන් ආස්කුස මෙවුරටාවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ. ඔබ විඳ ගන්නේ මේ හදවතින් මා පිළිගත්
ಕಾಯುತ್ತಿದ ಅನ್ನೂರೇ ಇನ್ನದ ರಾಸೆ ತರುಭಾರನ ಇದು ನೇನಕೆಂದು ನೀಲುವರ್ಣೆ ನೇತ್ರಾಮನರಂ ರೇಖಾಲೆ ಸೇತರಂದು ಕೇಶ ಸೇನಾ ಮವನಾಸಿತುವಂ ಮಾಲತಿ ಕುಪುಸಿನಾಸೆ ಆದರೆ ದೂರೆಗಲಾವೆ ಸುಸಮ್ಮದ ಸೇಮಿಯದಿ ಸಿತಿನ್ ಪ್ರೇಮವದನಾ ಸುರಂಗನಾವೆ ಮಗೆಲ ಏದವಟಿ ದುಗ್ಧೆ ಉಳಿವಾವೆ ತಾರಕಾರಿ ತೀಸಿನವನ್ ಆಸ್ಕು ಸಮೂರಟವನ್ ವೇದನ ಮಗೆ ಹೆಗುಂ ಸಿದ್ದಂ ಮಾ ದಿವ್ಯಾಂಗನಾವೆ ಸಿಲಿಲಾರಸಿತ ನಯನ ಹೃದಯಸಿ ಬಿನಾ ಕೋಲ ನೀಲವದನ ಸಾವನ ಪಿನನ ಮೇ ಚಂದ್ರ ಸೂರ್ಯನ ಕರೆ ತೂಬಿಲಿ ಸರನ ಶಿವನೆಲ್ಲವೆನ್ನ ಸಿಲಿಲಾರಸಿತ ನಯನ ಹೃದಯಸಿ ಬಿನಾ ಕೋಲ ನೀಲವದನ ಸಾವನ ಪಿನನ ಮೇ ಚಂದ್ರ ಸೂರ್ಯನ ಕರೆ ತೂಬಿಲಿ ಸರನ ಶಿವನೆಲ್ಲವೆನ್ನ ಇದು ನೇನಕೆಂದು ನೀಲುವರ್ಣೆ ನೇತ್ರಾಮನರಂ ರೇಖಾಲೆ ಸೇತರಂದು ಕೇಶ ಸೇನಾ ಮವನಾಸಿತುವಂ මාලතේ කුපුසිනාසේ ඉතින් අදට මම්මගේ බ්ලොග් එක එන් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් මං හිතනවා ඔයාලම ආසාවෙන් මගේ බ්ලොග් එක බලන්න ඇති කියලා. ඉතින් මට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මං අතර ගිහිල්ලා එන්නම්. මගේ වීඩියෝ එක ආසාවෙන් බලනවා නම් thank you so much. bye bye. ජීවිත